ලස්සන ළමයි. අද මගේ දවස ගෙවෙන්නේ කොහොමද කියලා බලමුද? මුලින්ම ඉතින් ලස්සන තේ එකක් හදාගෙන අම්මගේ වලිතලප කෑල්ලකුත් අරගෙන ඉස්සරහට ඇවිල්ලා ලස්සන බල තේ එක පියුවා. ඊට පස්සේ ඉතින් චුට්ටක් වෙලා එළියට වෙලා ඉඳලා කාමරේ අස් කරන්න තමයි මම මේ හදන්නේ. කාමරේ නම් හොඳටම හැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා මුලින්ම ඉතින් අස් කරගන්න කලින් මම ඉතින් කොණ්ඩේ පීරලා පොඩ්ඩක් ලස්සනට ඉන්නේ පැය නේද? අපි ඉතින් කොහේ හරි යන්න ලෑස්ති වෙනකොට වගේම තමයි ඉතින් ගෙදර ඉන්නකොට ලස්සනට ඉන්න ඕන නේදලා. මේ ඉන්නේ ඉතින් මම. ලස්සනයි නේද? එහෙම හිතනවා ඉතින්. මම ඉතින් දැන් කරන්න හදන්නේ මේ බෙඩ් ෂීට් එක මාරු කරගන්න. දැන් ගොඩක් දවස් ඉඳලා මාරු කරන්න හිතන් හිටියට දාන්න බැරි වුණා. අද ඉතින් බෙඩ් ෂීට් එක මාරු කරලා කාමරේ අස් කරගමු අපි. දැන් අපි කණ්ණාඩි මේසේ අස් කරගමු. කණ්ණාඩි මේසේ ඉන්නේ මගේ යාළුවෝ දෙන්න. ලස්සනයි නේද? දැන් ඉතින් අපි කණ්ණාඩි මේසේ ලස්සනට පිහදගෙන බඩු ටික පිළිවෙලකට තියාගමු. ඉතින් මේ කියුටස් ටික අඩු කරන ගමන් මට හිතුණා මගේ අතේ කියුටස් ටිකක් ගා ගන්න. ගාලා බලමුද? කොහොමද පාට? මං කැමති මේ වගේ පාට වලට. මේ ඉන්න මගේ යාළුවෝ දෙන්න. ඒ දෙන්නවත් අපි කණ්ණාඩි මේසෙකින් තියාගමු. පේනව නේද මේකේ හැටි? මේකත් අපි අස් කරගමු. ඔක්කොම ටික ඉතින් පැත්තකින් තියාගන්න ඕනේ ඉස්සෙල්ලා. පස්සේ ඉතින් දෝරේ සුප්පේ දාලා ආයි පිළිවෙලටත් මේක අලු කරගමු. මේ තියෙන මංගල් ලිප්ස්ටික් එක මේ මස්කාරා එකේ කණ්ණාඩියක් තියෙනවා කියලා මම දැනගත්තා මේ ළඟදී. අපි අනේ පර ටිකක් දෙමීට අඩු කරගමු. ලස්සනයි නේද? දැන් ඉතින් බිම අතුකා ගන්න ඕනේ. හොඳටම දූලි පේනව නේද? ටිකත් අපි ඉක්මනට අස් කරගෙන මේසෙ අස් කරන්නත් තියෙනවා. ඊට කලින් අපි රස බීම එකක් හදාගෙන පොඩ්ඩක් එළියට යමු. මේ ඉතින් අපේ නංගි. මම Pinterest එකෙන් වෝල් ආර්ට්ස් ටිකක් තෝරගෙන